එන පරණ කස්ටමර්ස්ලට ඔන්න පරණ තැන නැහැ අලුත් තැනට ඇවිල්ලා තියෙන්නේ සමන්තියන්ටි දැන් අලුත් තැන පරණ තැන නැහැ මේ අපි අද ඉන්නේ සමන්තියන්ටිගේ හොටල් එකට කොහෙන්ද ඉතින් ඔන්න අලුත් තැනකට ඇවිල්ලා ඉන්නෝනේ ඔන්න සමන්තියන්ටි අලුත් තැනකට ඇවිල්ලා ඉන්නේ අපි ආවේ අලුත් තැනින් ඒ පරණ තීච්ච රස තාම තියදී බලන්න මේ අය පරණ කෑම පරණ රහට තියනව නේද? ඒ විදිහට තියනවනේ. අද මොනවද අපිට කන්න දෙන්නේ? අද මික්ස් රයිස් එක. මික්ස් රයිස් එක. කලින් කෑවේ මික්ස් රයිස් එක මේ පාර කන්නේත් මික්ස් රයිස් එක බලමු කාලා කොහොමද රස කලින් තිබ්බා වගේද? රස අලුත් වෙලාද? මොකද වෙලන්නේ කියලා අපි දැන් යමු එතකොට. යන් අපි එතකොට. ඔනිදි මේ මික්ස් රයිස් එක මම දාන්න යන්නේ ඇන්ටි. මොනවද දාන්නේ ඇන්ටි මේ කලින් වගේමද? ඔව් කලින් වගේම ඉස්සෝ. කලින් වගේම ඉස්සෝ තියෙනවා. චිකන් තියෙනවනේ. ඔව් චිකන්. චිකන් එක සොයි දාලා මේ සුපිරි මික්ස් රයිස් එක හදන්න යන්නේ ඔන්න මේ ඇතවර මේ පොඩ්ඩක් ලිප අලුත් කරන්න වෙලා තියෙනවා. ලිප අපි ගියමු. ඔන්න ඔය වගේ තමයි මේ පෝෂන් එක මෙච්චර පෝෂන් එකක් හම්බ වෙනවා ෆුල් එකටනේ. ඔව්. ෆුල් එක තාම කලින් ගණන්වල ඔව් 1200යි කලින් නම් 1000. ආයි දැන් 1200 මොකද? 1200 තමයි තිබ්බනේ. කලින් ඔන්න ෆුල් රයිස් එක ෆුල් මික්ස් රයිස් එක දාන්න යන්නේ. එන්න තියෙනවා මික්ස් රයිස් එක සමන්තියන්ට එකේදී ඔන්න අලුත් තැනට ඇවිල්ලා මම හැබැයි ඇත්ත කියන්නේ මෙන්න මේ සමන් මේ මෙච්චර පෝෂන් එකක් දෙනවද ෆුල් එකට දැන් මේ බලන්න සමාන පිරෙන්න තියෙනවා ෆුල් එක මික්ස් රයිස් ෆුල් එක ඇන්ටි මේ පැත්තට එන්නකෝ දැන් මේ ඇන්ටි තමයි මේ කෑම ඔක්කොම රසට හදලා ඔක්කොම ළඟට ගෙනත් දීලා ඒ හැමදේම කරා මෙයාට ඉතින් අනිවාර්ය සාර්ථක වෙන්න ඕන එහෙනම් ගොඩක් ස්තුතියි දැන් බලමු රස කොහොමද කියලා මේ තමයි මික්ස් රයිස් එක මම දාගත්ත සැරටිල්ල ගත්තේ ගොඩක් සැරටිල්ල ගත්තේ දැන් සාමාන්‍ය මික්ස් රයිස් එක මම හිතන්නේ මේ පෝෂන් එක මම හිතන්නේ දෙන්නෙක්ට වඩා නෙවෙයි තුන් හතරෙන් විතර කන්න පුළුවන් තුන් දෙනෙක් තුන් දෙනාට බඩ පිරෙන්න කන්න පුළුවන් මේ පෝෂණ බලන්න ලොකු පෝෂන් එකක් සාමාන්‍ය පිරෙන්න තියෙනවා මික්ස් රයිස් හොඳට පේන්න චිකන් සොයජස් ඉස්සු දාපු සැරම සැර මම සැරටිල්ල ගත්තේ සැර නැතුව ගන්න පුළුවන් මෙන්න මේ මික්ස් රයිස් දැන් try කරලා බලමු දැන් මේ සෝස් බෝතල් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ මොකද මේ සමන්තියන්ටි එකේ අතින් හදපු ඔදි ග්‍රේවි එක තියෙනවා මම මේක ආසම ග්‍රේවි එක ගිය පාර කද්දිත් මම මේ ග්‍රේවි එකටම ගොඩක් කොහවැල් හිටියේ මෙන්න මේ ග්‍රේවි එක මහරාස ග්‍රේවි එකක් ඒවයි චිලි පේස්ට් එක නියමයි දැන් බලමු රසක් ෆස්ට් බයිට් එක කාලම දැන් මේ මම ඉතින් අවුරුදු එකමාරකින් එකකින් විතර මම මේ කන්නේ නේද ඉතින් දෙවෙනි විතරනේ ගොඩක් කාලයක් ගිහිල්ලා අපි මෙතනට එන්න බැරි වුණා අලුත් තැනකට ඇවිල්ලා ඉන්න ඕන සමන්තියන්ටි දැන් බලමු ෆස්ට් බයිට් එක කාලා රස මේ වගේ චිකන් තියෙනවා සොයජස් තියෙනවා ඉස්සු ඉන්නවා හොඳ කැරක්ටරිස් දාපු මික්ස් රයිස් එක සැරටිල්ලුවේ නියම ගානට තියෙනවා අතේ බත් එක මාර සුවඳයි සුවඳ වගේම රස තාමත් ඒ විදිහට තියෙනවා මම අවුරුදු දෙකක කලින් ඉඳලා මෙතනට ඇවිල්ලා මෙතනනේ කලින් තැනට ඇවිල්ලා කෑවේ ඒ රහ ඒ රස අලුත් වෙලා තවත් අප්ඩේට් වෙලා ඔන්න මෙන්න සාමාන්‍ය 3 දෙනෙක්ට 4 දෙනෙක්ට විතර කන්න පුළුවන් ෆුල් රයිස් එක තනියෙන් කන්න යන්නේ chili paste මාර රසයි මේ හොඳට කූනිස දාපු හොඳ මේ අර නිකන් උනා කන්න පුළුවන් මේ chili paste එක
මාරසත් තියෙන එක. දැන් දාමු. guys මේ දැන් සමන්තයන්ට ගොඩ දෙනෙක් හොයනවා මට පර්සනල් මෙසේජ් කරලා තිබ්බා මගේ අර පරණ වීඩියෝ එකත් ආයිමත් අලුත්ලා තිබ්බා කොහොමද සමන්තයන්ට කියලා ඉතින් ඉන්න එතන හරියට දැන් කලින් හිටියේ හිරිපුර හන්දියේ එතන දැන් නැහැ එයා දැන් ඇවිල්ලා ඉන්නේ ඔන්න අලුත්ම ප්ලේස් එකකට කරාපිටියේ හොස්පිටල් එක ගාවින්ම තියෙනවා ශ්‍රීධර ෆාමසි එක. ඒ ෆාමසියෙන් ඇතුළට එනකොට ගොඩගන්ධ පාරේ මුලින්ම හම්බ වෙන තුම්මන් හන්දියේ. ගොඩක් ලීසි හොයා ගන්න බෝඩ් එකක් තියෙනවා දාලා ඉස්සරහා. ගොඩක්ම ලේසි මම අනිවාර්යයෙන්ම මෙතන ලොකේෂන් එක මෙතන ඉඳන් මම දාලා දෙනවා මෙතන ලොකේෂන් නැහැ මම මෙතන අනිවාර්යයෙන් පල්ලෙහාට ඩිස්ක්‍රිප්ෂන් එකේ අනිවාර්යයෙන් බලන්න contact number එකයි ලොකේෂන් එකයි අනිවාර්යයෙන්ම මම මෙන්ෂන් කරලා තියන්නම් අනිවාර්යෙන් කෝල් එකක් දෙන්න කලින් හිටපු තැනටත් වඩා ඔන්න තවත් රසට තවත් සාධාරණ විදිහට කරන් යන ඔන්න සමන්තෙන් එක හොටල් එක සමන්තෙන් රෙස්ටෝරන්ට් එක ඔන්න දැන් මේ හන්දිය තමයි තියෙන්නේ දැන් බලමු මෙන්න මේ කටක් කාලා මේ චිලි පේසුත් දාලා පොදිත් දාලා මේ වගේ හොඳට ඉස්සෝ සොයස් චිකන් පිරපු රසම රස පත් කටක් කාලා බලමු දැන් ඔන්න ඉතින් බොරිය උල්ලෙන කාලේ ඉන්නේ මික්ස් රයිස් එක. ඉතින් තව දෙයක් කියන්න ඕන මේ ඇන්ටි ගාව රයිස් and curry දිනවා. තව මොනවද තියෙන්නේ? රයිස් and curry අමතරව කහබත් එක තියෙනවා. කහපත් එක තියෙනවා. ඊට පස්සේ උදේ කෑම එක. උදේ කෑමක් තියෙනවා. ඔව් උදේ කෑම හදන්න. හරි. අලුත්. අතන හැදුවේ නෑ දැන් උදේ කෑම හදන්න. අතර හැදුවේ මෙතන උදේ කෑම දැන් ඉතින් හොස්පිටල් එකේ ඉන්න අයට ගන්න පුළුවන්. ඔෆිස් ලා අය ගොඩාක් ඉන්න මේ පැත්තේ. අවට ඉන්නවා නම් ඔන්න ඕඩර්ස් දෙන්න පුළුවන් ඇන්ටිට ඇවිල්ලා. ඉතින් හරිය රසට කෑම වේලා කන්න පිරිසුදුව රහට ඔන්න ඉතින් සමන්තයන්ට ඉන්නෝ මෙතන කොහොම කියන්නේ නම දක්වන්නේ මට ගොඩකන්ද පාරේ මේ හන්දියට ගොඩකන්ද පාරේ ගොඩකන්ද පාර තමයි තියෙන්නේ හරිද ගොඩකන්ද පාරේ ඔන්න ඇවිල්ලා තුම්මන් හන්දිය හම්බ වෙන මුලින්ම හම්බ වෙන තුම්මන් හන්දිය ඔන්න සමන්තයන් ඉන්න රයිස් and curry ගන්න පුළුවන් කහපත් ගන්න පුළුවන් ඉන්දියාපු කොත්තු ගන්න පුළුවන් පැස්ටා කොත්තු ගන්න පුළුවන් හැමදේම දින මෙතන ඇවිල්ලා ඔන්න අහලා බලලා අනිවාර්යෙන් කන්න පුළුවන් ඉතින් සාධාරණ මිලකට හොඳට හොඳ ප්‍රමාණයක් දෙන I think කියන වචන නෑ සුපිරිම තමයි. ඉතින් contact number පොඩ්ඩක් කියන්න වෙන්නේ පොඩ්ඩක් 072 072 30 226 226 අනිවාර්යෙන් මම දාලා තියෙන පල්ලේ description එකේ අනිවාර්යෙන් description එක check කරලා බලන්න location දාලා දෙමු contact number එක තියෙනවා. එහෙනම් guys අපි ආයෙත් එන්න rice and curry කන්න. ළඟදී වෙන්න අනිවාර්යෙන් කන්න රහ කොහොමද කියන්න. ගොඩක් අය රසයි කියනවා. ගොඩක් මේ හරියට කහපත් එක අනිවාර්යෙන් දෙකම try කරලා බලලා කියන්න රසද කියලා. එහෙනම් පරණ customers ලට ඔන්න පරණ තැන නැහැ අලුත් තැනට ඇවිල්ලා තියෙන්නේ. සමන්තයන්ට දැන් අලුත් තැන. පරණ තැන නැහැ. අලුත් තැනට එන්න ඔන්න ඉන්න සමන්තයන්ට හොයාගෙන ආවේ. හරි අමාරුවෙන් contact කරගත්තේ. එහෙනම් guys ඉතින් ගොඩක් ස්තුතියි. අනිවාර්යෙන් subscribe කරන්න, share කරන්න, like කරන්න. අනිවාර්යෙන්ම අපේ TikTok, Facebook, Instagram follow කරලා තියාගන්න. ආයෙත් මේ වගේ රසබර වීඩියෝ එක හම්බ වෙනවා ගිලින්න. ජය වේවා.